වැරදියට හිතන්න එපා ෆෝන් එක වැටෙන්න ගිහිල්ලා අල්ලගත්තේ. වනචරය ගැහුව නේද මයි කකුල් දෙක අස්සේ ෆොටෝ? නෑ නෑ මං කෝල් එකේ හිටියේ. මේ අනේ මේ උඹම ගිහිල්ලා බෙහෙත් ටික දාන් වරින් හොඳේ. දේශා නංගි ඕයි මේ පොඩ්ඩක් මෙහාට එනකෝ. මොකද ඔය කෑ ගහන්නේ? මේ අන්න අර අසහනකාරය අදත් මේ පැත්තට එනවා. පද්ද ගන්න නම් එපා හොඳේ. මතකනේ ඊයේ? කමස දන්නේ නැහැ නේ වෙච්ච සිද්ධියේ. උගේ අතින් ෆෝන් එක වැටෙන්න ගිහින් ඌ ෆෝන් එක ගල්ලන් තියෙනවා වගේ කකුල් දෙක ගාව. ඔය මගුලේ ෆොටෝ එකක් ගහන්න ගිහින් නෑ ඌ. එහෙනම් කොහොමද කැමරාව ඔන් වෙලා තිබ්බේ? හරි ඔයි. උගේ අතේ වැදිලා කැන්න කොන්නේ නැති. ඌ අසහනකාරයෙක් තමයි. හැබැයි යාළුවන්ගේ ගෑනුන්ට එහෙම කරන්නේ නැහැ. තමුසෙත් යාළුවෝ සුද්ධ කරන්න දන්නේම නෑනේ. හරි ඔයි. අන්න අරගෙන ගිහින් තේයක් හදන් එනවා. ඊ උට ගැහුවත් එක්කනේ. තේව තමයි හදන්න ඕනේ. ජුවා අනේ ජුවා ජුවා මම ඊයේ වෙච්ච සිද්ධිය කිව්වනේ බං මට හරි අවුල් බං මේ ඔබ නංගිට කිව්ව නේද ඔබ විස්තරේ පැහැදිලි කරලා දුන්නා නේද යකෝ බේක් ගැන හිතන්න එපා මං ඒකට තේරුම් කරලා දුන්නා ඔබ නිකන් අවුල් ගන්න එපා බං ඒ වුණාට මට හරි අවුල් බං නංගි වැරදියට බං හිතුවේ ඒ වුණාට අනේ thank you sure නේද උඹට ඔබ බැලන්ස් එක ගැහුවා කියලා නංගි වැරදියට හිතන්නේ නෑ නේ යකෝ ඒක මං බැලන්ස් කරා උඹ යනවා දැකලා අන්න ගියා තේ එකක් හදන් එන්න අඩෝ තේ එකක් හදන්න ගියාද අඩෝ ඒක නම් වටනෝ බං ගෙදර ගෑනි දුන්නෙත් නෑ බං උදේ තේ එක මෙලාවට මේ මට ආදරේ හොඳේ මේ තේක හදන්න ඉවරයි. මට මේ බිස්කට් එකයි තේකයි දෙකම ගෙනියන්න බෑ. එනවද? දෙකද තවුසර බිස්කට්ස් තියන නෝයි මං අරන් එන්නම් ඈ පොඩක් ඉන්න ගොඩක් තින් අම්මෝ බෙමියා ඇයි කැත විදියට මා දිහා බලන් ඉන්නේ ජුවා තෝ මගේ ගෙදරට වෙවිලා මගේ ගෑන්ට වෙල්කම් කරනවා නේ අනේ ජුවා වැරදියට තේරුම් ගන්න එපා ජුවා කිවිසුමක් යන්න ගියා ලේන්සුවක් කියලා අතරේ මේකක් අහුවෙද්දි අහුවෙලා තියෙන්නේ මේක වැරදියට ගන්න එපා ඒක මොකද මම බෙමියා අනේ ජුවා අයියෝ